අද මම ඔබ වෙත රැගෙන එන්නේ සුනිත්‍රා දේවි පුරාණ රජමහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේ වන ගරු වැල්ලම්පිටිය සුමනධම්ම හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් කළ පින්කම් මාලාව පිළිබඳවයි. මේ අපගේ නායක ස්වාමීන් වහන්සේ වන වැල්ලම්පිටියේ සුමනධම්ම හිමිපාණන් වහන්සේය. මෙම පින්කම් මාලාවේදී වෙහෙර වහන්සේ වටේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීම පිණිස කිහිප දෙනෙකුටම භාග්‍ය ලද අතර ඊට අප පවුලේ සැමටද දායකත්වයේ දැරීමට හැකිවීම මා ජීවිතයේ ලද විශාල භාග්‍යයකි. එය සාර්ථක කර ගැනීමට උපකාර වූ ගෞරවනීය සුමනධම්ම හිමිපාණන් වහන්සේටත් උදාරි සොයුරියටත් නිශාන්ති සොයුරියටත් ජයතිලක සොහොයුරාටත් නිරෝගී සුව පතමි. එලෙසම තවත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා වෙහෙර වහන්සේ වටේ තැන්පත් කළ චම්පිකා සොයුරියටද නිලන්ති දර්ශිකා සොයුරියද මෙහිදී දයාවෙන් සිහිපත් කරන අතර ඕනට හා පවුලේ සැමටද නිදුක් නිරෝගී සුව පතමි. මෙහිදී පළමු බුද්ධ ප්‍රතිමාව සහිත මල්ලාසනය නිම කරමින් උදාරි සොයුරිය අපට ලබා දුන් දිරියද මෙහිදී ඉතා අගය කරමි. ඉතින් මේ අප සමගී පින්කමයි. මෙම කාර්යයට බොහෝසේ කැප වූ ජයතිලක සොහොයුරාටද එදින කප්රුක් පූජාව සිදු කළ ජයන්ත සොයුරා ඇතුළු පවුලේ සැමටද නිදුක් නිරෝගී සුව පතමි. එදින බුද්ධ පූජාව සිදු කළ ගෞරවනීය ස්වාමින් වහන්සේටද අපගේ ස්තුතිය පළ කරන අතර උන්වහන්සේටද නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. අවසාන වශයෙන් මෙම පින්කම සාර්ථකව නිම කර ගැනීමට මට උපකාර කළ මාගේ සෙවණැල්ල බඳු මා දයාබර ස්වාමි පුරුෂයාටද මා දයාබර දියණිය ඇතුළු ඇයගේ පවුලේ සැමටද මෙම කාර්ය සාර්ථක කර ගැනීමට උදව් උපකාර කළ සියලුම ඥාතීන්ට හා හිතවතුන්ටද අපගේ විහාරස්ථානයේ සෑම කටයුත්තකදීම බොහෝ වෙහෙස මහන්සි වන සුමනා සල්ගාදු මහත්මියටද ප්‍රේමදාස මහත්මයාටද විමලදාස මහත්මයා හා මේ සියලු දෙනාටම ද
බොහෝ ස්තුතිවන්ත වෙමි. ඔවුනටද පවුලේ සැමටද නිදුක් නිරෝගී සුව පතමි. එමෙන්ම අපේ පන්සලේ බොහෝ කලක් සේවය කළ පන්නල මහතා ඇතුළු අන් සෑම කෙනෙක්ම ඉතා දයාවෙන්ද සිහිපත් කරමි. එලෙසම විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය ශාන්ත ධම්ම ස්වාමීන් වහන්සේටත් ගුණරත්න ස්වාමීන් වහන්සේටත් ජෝති ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා අපට ලබා දුන් කාරුණික උපකාර ඉතා අගය කරන අතර ඔවුන් සෑම දෙනාටම නිදුක් නිරෝගී සුවයද ප්‍රාර්ථනා කරමි. මෙම පින්කමින් අපට එක් වූ සියලු කුසල් අපගේ මියගිය දෙමාපියන්ටද ඥාතීන්ටද මියගිය සියලුම හිතවතුන්ටද අනුමෝදන් කරමි. ජීවන ගමනේ අවසන් කාලයට ළඟාවන මම මෙම පින්කමට එක් වූයේද මෙම වීඩියෝව මෙසේ එක් කළේද දැකබලා සතුටු වී පින් අනුමෝදන් කර ගැනීම පිණිසයි. ඉන් යම් කෙනෙකුට මාගෙන් යම් අතපසුවීමක් හෝ සිත් රිදීමක් ඇති වූයේ නම් ඊට සමාව අයදින අතර මේ පින්කමින් අනුමෝදන් වූ සියලුම කුසල් ඔබ සැමටම මෙසේ අනුමෝදන් කරමි. ඉතින් මට සමුගන්නට අවසර. ඔබ සැමට තෙරුවන් සරණයි.